හායි හායි කොහොමද මගේ යාළුවනේ ඔයාලට? ඉතින් මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඔන්න අදත් මම ඔයාලව බලලා යන්න ආවා. අදත් ඉතින් මේ ගෙවෙන්නේ මගේ නිවාඩු දවසක් තමයි. ඉතින් මං අද අනිත් නිවාඩු දවස් වලට වඩා චූට්ටක් වේලාසන නැගිට්ටා. ඉතින් ඒ රෑ අපි කාලා ඉතුරු වෙච්ච බත් වගේකින් මම දියබත් ටිකක් හදාගත්තා. මං ඉතින් අද වේලාසන නාන්න කියලා තමයි හිතුවේ. ඔළුවටත් තෙල් ටිකක් දාගෙන මං කොටුව පැත්තට යද්දී අම්මා මෑ කරල් කඩන ගමන් තමයි හිටියේ. දැන් නම් අව්වත් පැටීගෙන තමයි එන්නේ. මේ වෙද්දි අව්ව මාරම රස්නෙයි. මේ පේනවද ඔයාලට අපේ කව්පි ගස් ටික? අපි කව්පි දෙපාරකටනේ හිටෙව්වේ. එතකොට එක පැත්තක තියෙන පැල දැන් නම් ගොඩක් පරණයි. අනිත් පැත්තේ වගෙන් තමා දැන් පොඩ කරල් කඩන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ වගාවේ අපි හිටවල තියෙන පතෝල වැල්වල තියෙන කරල්. පතෝල නම් මේ කරල් දෙක විතරයි හැදුනේ. ගොඩක් හැදුනේ නැහැ. ඉතින් ඒ හැදිච්ච කරල් දෙකට අම්මා මේ විදිහට කවර ගැට ගහලා තියෙනවා. එතකොට මේ කරවිල වැලේ චූටි කරල් තමයි හැදුනේ. කරවිල කරල් ලොකුම ඒවා දෙකක්ද කොහෙද තිබුණේ මට මතක විදිහට. අනිත් ඒවා චූටි ඒවා. හැබැයි ඉතින් මේවා ඉතින් එකතු කරපුවාම අපිට වේලකට දෙකකට ඇති. බලන්නකෝ ඉතින් මේවා මෙහෙම දකිද්දි හරිම ආසයි නේද යාළුවනේ. අපිට තියෙන ඉඩකඩත් එක්ක මීට වඩා වගා කරන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් වැඩේ වෙලා තියෙන්නේ මේවට සාත්තු කරන්න ටිකක් අම්මටයි තාත්තටයි බැහැ. මොකද යාළුවා දෙන්න දැන් චුට්ටක් වයසයිනේ. අපි බෝංචි වලවලුත් 8ක් විතර හිටෙව්වා. හැබැයි ඉතින් හරි ගියේ මේ වැල විතරයි. ඒ වැලෙත් හැබැයි කොළ නැහැ. හොඳට බෝංචි කරල් නම් හැදිලා තියෙනවා. අපි මීට කලින් එක සැරයක් කඩලා කෑවා. දැන් මේ තව ටිකක් තියෙනවා. මේවා ටිකක් දැන් කඩන්න ඕන කියලා තමයි අම්මා කිව්වේ. ඉතින් මේ තියෙන්නේ අම්මා කඩපු මෑ කරල් ටික. ඒකත් එක්කම වම්බුටු ගහේ වම්බුටු කරල් දෙකකුත් තිබ්බා. අම්මා කිව්වා ඉතින් ඒකත් කඩාගෙන රෑට එහෙම වුණොතින් කරවල කෑල්ලක් හරි දාලා අපි චුට්ටක් හින්දලා ගමු කියලා. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ දවල්ටයි හවසටයි තේ බොන්න පැණි පිට්ටු හදන්න කියලා. සාමාන්‍යයෙන් මෙහෙ 10 11 වෙද්දි තේ බොනවා. ආය හවස 6:00මාර 7 වෙද්දි අනිවාර්යෙන් තේ බොනවා. ඉතින් හැමෝටම කන්න කියලා තමයි මම මේ පිට්ටු එක හදන්න ගත්තේ. මොකද අද හවසට මායි හස්බන්ඩ්ුයි චූටි රවුමක් දාන්න යනවා. එතකොට ඉතින් මොකුත් හදන්නත් බෑනේ. මොකද මං හැමදාම ගෙදර නැති නිසා ඉතින් ඉන්න දවසට ඔය මොනවා හරි හදනවා. හස්බන්ඩ්ගේ තාත්තත් ඉතින් මං නිවාඩු දවසක් එනකන් තමයි ඉන්නේ. මොකද මං මොනවා හරි යාට තේ බොන්න හදලා දෙනවනේ. ඉතින් මම මේ විදිහට පැන ටික උණු කරගෙන එකටම පැණි පොල් ටික හදාගත්තා. මට මේ පිට්ටු එක හදන්න විනාඩි 50ක් වගේ තමයි ඔක්කොම ගියේ. පොල් ගන්නත් එක්කම. ලොකු වෙලාවක් ඇත්තටම ගියේ නැහැ. මොකද බඩු ටික ඔක්කොම තිබුණ නිසා දැන් මම පිටි ටික කැට කරගන්න තමයි යන්නේ. මම එකට පොළුයි හාල් පිටි තමයි අරගත්තේ. හාල් පිටි කැට කරන්න ලේසි. අනිත් එක පිට්ටු වලට ගන්නෙ මං හිතන්නේ හාල් පිටි තමයි. ඒකට ලුණු කුඩු චුට්ටකුත් දාලා හොඳට වතුර මික්ස් කරද්දී නිකම්ම කැට වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ඒ කැට කරගත්ත පිටි ටික. බලන්නකෝ ඉතින් ඒවර අපි වැලිතලප හදන්න ගන්න තරම්ම පිටි කැට කරන්න ඕනේ නැහැ. ඒ තරම් අමාරුත් නැහැ. ඉතින් මම මේ අපේ තේ බොන කප් එකෙන් තමයි පිට්ටු ටික ගහගන්න කියලා බැලුවේ. මට ඊට වඩා චූටි කප් එකක් හම්බුනේ නැහැ. මේ කප් එක මෙහෙම තිබුණාට ඒක පිට්ටුව ගහලා එද්දි ගොඩාක් ලොකුයි. එක පිට්ටුවක් කන්නත් බැරි තරම්. මං හිතුවේ නෑ මේ කප් එකෙන් ගලව ගන්න මට පුළුවන් වෙයි කියලා පිට්ටුව. හැබැයි ඉතින් මේ පිට්ටුව එක ලස්සනටම නීට් එකටම ආවා. අපි ඉතින් සාමාන්‍යයෙන් ගෙදර හදලා කනවා කියන්නේ මේ වගේ දේවල් හොඳට තියෙන්න ඕනනේ. ඒ නිසා මං පිට්ටුව පිරෙන්න හොඳට වල හදලා පැණි පොල් ගොඩාක් දාගත්තා.
මම මේවා කරද්දි හස්බන්ඩ්ගේ තාත්තත් ළඟට වෙලා ඉන්නවා. එයා බලනවා මොකද මේ මං හැමදේම වීඩියෝ කරන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත පැණිපිට්ටු ටික. අපි දැන් මේක යන් ස්ටීම් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත පැණිපිට්ටු එක. බාපු ගමන්මයි එකක් එතන පිපුරුණා. මොකද ඕක මං පිට්ටුව ගහද්දි මගේ අතින් කැඩුනා. ඊට පස්සේ මං තද කරාම මං හිතුවේ පිට්ටුව හරියන්නේ නැති කියලා. හැබැයි හරි ගිහිල්ලා නෑ. ඒක කැඩිලා එහෙමම. පැණිපිට්ටු එක මාරම රසයි. බලන්නකෝ මේ පිට්ටු එක හරිම සොෆ්ට් විදිහට තිබුණා. හයිය නැහැ චුට්ටක්වත්. ඉතින් ඊට පස්සේ අම්මා දවල්ට උයලත් තිබ්බා. මේ තියෙන්නේ අද අපි කොටුවෙන් කඩාගත්ත මෑකරල් එක. ඒකට වම්බටුත් දාලා තිබුණද කොහෙද? ඉතින් ඒකත් කාලා මයි හස්බන්ඩ්ුයි චුටි රවුමක් දාලා තව වැඩ වගේකුත් තිබුණා අපිට. කොහොම හරි අපි ඒ වැඩත් කරගෙන එහෙමම නිගඹු බීච් එකටත් ගිහිල්ලා එන්න ගියා. නිගඹු බීච් එක කියන්නේ ඉතින් සෙනග නැති වෙලාවක් නැති තරම්නේ නේද? මේ වෙලාවෙත් ගොඩාක් සෙනග ඉන්නවා. අනිත් එක දැන් මේ සරුංගල් යවන කාලෙනේ. ඉතින් පොඩ්ඩෝ එහෙම සරුංගල් යවන ගමන් තමයි හිටියේ. ඉතින් අපි දෙන්නත් ඕව දිහා බලාගෙන හිටියා. සාමාන්‍යයෙන් ඉතින් බීච් ඇවිල්ලා කොත්තුමී එකක් කෑවේ නැත්නම් ඉතින් අර පරිප්පු නැති හොටෙල් වගේනේ නේද? අපි දෙන්න කොහොම හරි කොත්තුමී එකකුත් අරගෙන මේකත් කකා චුට්ටක් හුලම් වැදෙන්න හිටියා. අපි මේ ජීවත් වෙන ටික කාලේ සතුටින් ඉන්න ඕන. මොකද අපිට කොයි වෙලේ ලෙඩක් දුකක් හැදිලා අපි එක්කෝ එකතැන් වෙන්න බලයි, අපේ ජීවිතේ නැති වෙන්න බලයි. අපිට අපේ අනාගතය තීරණය කරන්න බැහැ. මොන දේ කොයි වෙලාවෙ වෙයිද කවුද දන්නේ නේද? ඉතින් ඉන්න කාලේ සතුටින් ඉන්න ඕන. කාටවත් කරදරයක් නොවි, හිරිහැරයක් නොවි. අපි කාටවත් වැරදි කියන්නේ නැතුව තමන්ව සතුටින් තියාගන්න පුළුවන් නම් ඒක තමයි අපි අපිට දෙන හොඳම තෑග්ග වෙන්නේ. ඉතින් රෑ කියලා බැලුවේ නැහැ. මං චුට්ටක් හැලපා ගන්නත් ගියා. හස්බන්ඩ් නම් කිව්වා යන්න එපා රෑ වෙලා නිසා කියලා. බීච් එකට ඇවිල්ලා හැලපා ගන්න නැතුව යන්න බෑනේ ඉතින්. ඒ නිසා මං චුට්ටක් වතුරට බැස්සා. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ අද දවස ගෙවුනේ. ආයිමත් දවසක හමු වෙනකම් මගේ යාළුවෝ සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. ආදරේ මගේ යාළුවෝ හැමෝටම.